මාධ්‍ය තමයි පණිවිඩ සමාජයට අරගෙන යන්නේ. ඒතර මේ මාධ්‍ය ආයතන පැවතේන එන්නෙම ව්‍යාපාරික ප්‍රජාවකින් ලැබෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකකට දැම්වීම හරහා. විශේෂයෙන්ම මගේ ශාස්ත්‍රයට අදාළව ගත්තොත් සෞඛ්‍යයට අදාළව භාණ්ඩ හා සේවාවලදී මෙන්න මේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර තුලින් ලබා දෙන භාණ්ඩ හා සේවා ප්‍රචාරණ විධික්‍රම තමයි මාධ්‍ය ආයතනයෙන් බෞතරම කරන්නේ. ඉතින් එන්න ඒ වගේ වපසරියක් තියෙන සමාජයක අලුතර දකුණු අල්විස්සත සමගිමාවතේ මේ පරායන සෞඛ්‍ය සංවර්ධනයේ විසින් මේ නැති වෙලා යන ඖෂධ දේශීය වෙදකම හෙළ වෙදකම වගේ දේවල් ඉස්මතු කරන්න මේ අරගෙන යන නිලේ කරගෙන යන වැඩසටහනට මම මුලින්ම ස්තුති කරනවා. ඒ වගේම මේ වගේ දේවල් වලට මාධ්‍ය විශේෂයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය සමාජ මාධ්‍ය කොහොම වෙතත් කිසිම අනුග්‍රහයක් දක්වන්නේ නැහැ කියලා මේ ඔක්කොම තිබුණත් මම කියනවා. ඒක නිසා හැකියාවක් තියෙනවා නම් අපි මේ යන්නේ උණුගම් බලා පේන්න ගමනක්. මොකද හේතුව බටහිර වෛද්‍ය ප්‍රතිකාර සහ බටහිර වෛද්‍යවරු දේවත්වයෙන් සැලකීමම ඒගොල්ලෝ පාවිච්චි කරන අපේ සාක්කුළු විදිහින්. ඍජුව හෝ වක්‍රව වෛද්‍යවරුන්ට මේවා ප්‍රතිලාභ හම්බ වෙනවා. ඒක එහෙම නෙවෙයි නම් අපි සාකච්ඡාවකට ගේන්න කියලා මේ ප්‍රසිද්ධ මාධ්‍යවල මම කියන අතරතුර මේ පොදු වෙන සත්කාරය හරහා පරායන සංඝය විසින් කරන මේ ක්‍රියාවලිය දිගින් දිගටම කරගෙන යන්න පුළුවන් වෙන කියලා මම සුබ